ඡන්දයක් නෙමෙයි මේ තියෙන්නේ. කන්ජිපාණි කියන මේ කොහෙවත් යන හොටු කනකාරේ. ඉඳ පණ තියෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයෙක් නම් වහම මැදිහත් වෙලා කුඩු දිලිනිව කන්ජිපාණිව රොටමේ අමිල ලොකු පැටි පොඩි පැටි මේ කුඩු වංජු මේ රට විනාශ කරන මේ පරයෝටික ගෙන්නන්න ඕනේ. කන්ජිපාණි කියන ලොකු ඡන්දියක්. ඔබතුමා කන්ජිපාණිට බයද? බය නැත්නම් කන්ජිපාණි තන ඉන්න තැන වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකයකට කියන්න ඕනේ. යාළ ඡන්දින්ට බය නැහැ. කන්ජිපාණි වගේ හොටු ඡන්දියට බය නැහැ. ඔයාලා කන්ජිපාණි වගේ හොටු ඡන්දියට බය වෙලා ඇති. මෙතන ඉන්න මිනිස්සු කන්ජිපාණිට බය නැහැ. විශේෂයෙන්ම මම නම් බය නැහැ. මුන් ඡන්දිය ලංකාවට වෙලා ඉන්න ඕනේ. මුන් ඡන්දිය ලංකාවට වෙලා ඉන්න ඕනේ. මොන ඡන්දියද? රටවල් වලට පැනලා හැංගිලා ඉන්න කැඳයා. මේව ඡන්දියද? මුන්ට ඡන්දියද කියන්නේ? ඡන්දිකම් කරන්න ඕන නම් ලංකාවේ ඉඳපල්ලා. ලංකාවේ ඉඳන් ඡන්දිකම් කරපල්ලා. අන්න එහෙමයි ඡන්දි. තොපිලා වගේ රටවල් වල හැංගිලා කොටු කැඳයා මේ මොකද්ද මේ? මෝක බයිද මේ මහජන ආරක්ෂක අමාත්‍යවරයයි CI එකයි. මෝ අපිට ගෙනල්ලා දෙන්න කොහොම බයි නම්. කොහෙවත් යන එකනලුම මේ රටේ ඡන්දි කරලා පෙන්නන්න එපා. මුන්ට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න මරණ දඩුවම ගන්න ඕනේ. සැකකරුවන් ඩෑන් ප්‍රේසාත් වෙත වෙඩි ප්‍රහාර 6ක් පමණ එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාර එල්ලවන ශබ්දයද CCTV කැමරාවේ පටිගතව තිබුණා. ඩෑන් ප්‍රේසාත් වෙඩි තබා සැකකරු පලායනාකාරය දැක්වන CCTV දර්ශන පෙළක් මේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි ඩෑන් ප්‍රේසාත් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ වෙත ඇතුළත් කෙරුණා. ඔහුගේ පපු ප්‍රදේශයට සහ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු ඊයේ රාත්‍රියේ 11:30ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහුව ගෙන එන විට ඔහු යම්කිසි අසාධ්‍ය තත්ත්වයක පසු වුණා. ඔහුට වෙඩි පහරවල් පපුවට සහ උරහිසට වැදී තිබුණා. ඒ තිබ්බ තුවාලවල කිසි බරපතල තත්ත්වයක් නිසා අපිට සිද්ධ වුණා ශල්‍යගාරයට රැගෙන යන්න. ශල්‍යවෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සහ දැරුවා. රාත්‍රී 11:20ට පමණ අපිට සිද්ධ වුණා ජීවිතක්ෂයට පත් වූ ප්‍රකාශ කරන්න. මා මේ වන රැඳ සිටින ලක්සන්ද නිවාස සංකීර්ණයේ 6 වෙනි මහල තුලදී තමයි ඊයේ රාත්‍රියේදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාත්ට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලුණේ. ඔහු මා පසුපසින් මේ දිස්වන ස්ථානය තුල තවත් පුද්ගලයන් 3 දෙනෙකු සමගින් මත්පැන් පානය කරමින් සාදයක් පවත්වා තිබෙනවා. එම අවස්ථාවේදී තමයි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් 2 දෙනෙකු මේ ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ වෙඩි ප්‍රහාර 7ක් පමණ මේ ස්ථානයෙන් ඇසුණු බව තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ මේ ස්ථානය තුල වෙඩි ප්‍රහාර 5ක පමණ සලකුණ තිබෙන බවයි.
ඩෑන් ප්‍රියසාද් සමග ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඉන් එක් අයෙක් සැකකරුවන් පැමිණීමට පෙර නිවසෙන් පිටව ගොස් තිබුණා. ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් බැලම්පිටිය පොලිසිය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නවසිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළා. 2019 දොස්තරලා හා හෙදියන්ට ටික්ටොක් ලෙඩක් ඇවිල්ලාලු. මේ රජයේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජ මාධ්‍ය තුල ටික්ටොක් ආදීෙහි තිනතුවීම සම්බන්ධව සොයා බලන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයකයි එලෙස සඳහන් කර තිබෙන්නේ. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක තමයි ඒ එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. මේ වාර්තාවේ සඳහන් කරන්නේ මේ ඊයේ දවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක තමයි ඕ සඳහන් කරන්නේ වෛද්‍යවරු හෙදියන් හා සාත්තු සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරී වේලාව තුළදී ටික්ටොක් ආදී නිරතවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමයි සඳහන් කරන්නේ. දොස්තරවරු Facebook එකේ, හෙදියෝ ටික්ටොක් එකේ, සර්ලා ටීචර්ලා YouTube එකේ, අන්තිමට මන්ත්‍රීවරු Facebook live එකේ මේ ටික්ටොක් කරන්නේ පඩිමදි හින්දාද වැඩමදි හින්දාද කොහොමද කමන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම ටික්ටොක් කරලා Instagram YouTube වලට ගිහිල්ලා Facebook ගිහිල්ලා YouTube ඔක්කොම කරගෙන වෙලාවක් තිබුණොත් වෙලාව ඉතුරුනොත් විතරයි අපි කියන්නේ බාධා කරගන්න එපා. ඒ වැඩවලට සෝෂල් මීඩියා වැඩවලට කිසිසේත්ම බාධා කරන්න එපා. වැඩ වෙලාවක් ඉතුරුනොත් ලෙඩෙක් දෙන්නෙක් පොඩ්ඩක් බලන්න. එච්චරයි අපේ ඉල්ලීම. ටික්ටොක් කරලා ඉවර වුණාට පස්සේ වෙලාවක් ඉතුරුනොත් විතරක් ලෙඩෙක් දෙන්නෙක් බැලුවට ප්‍රශ්නයක් නැහැ.